හරි අද අපි අන්බොක්ස් කරන්න යන්නේ රිව් කරන්න යන්නේ ලෙන්ස් එකක්. ඒ කියන්නේ ටෙලිෆොටෝ ලෙන්ස් එක. ඉතින් මේක ඔයාලට රුපියල් 14000ක් 13000 ගණනකට වගේ ඩරස් එකකින් අරගන්න පුළුවන් තාතන් වල තියෙනවා. මේ ලෙන්ස් එකම තියෙනවා සමහර තැන් වල පොඩ්ඩක් එහෙම මේ ගාණ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඩරස් එකෙන් ගත්තේ 14000යි. ඉතින් මේ ටෙලිෆොටෝ ලෙන්ස් සෙට් එකක් තියෙනවා Apexel කියන බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ තියෙන කියන්නේ මේ ලංකාවේ තියෙන කියන්නේ මේක දැනට පොඩ්ඩක් අපිට තව මේ ටෙලිෆොටෝ ලෙන්ස් තව ඕන තරම් ಜಾති තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ අපිට දැනට හොඳ එකකට හොයාගන්න තියෙන මේ Apexel කියන ටෙලිෆොටෝ මේ Apexel කියන බ්‍රෑන්ඩ් එකේ කියන ලෙන්ස් ටික අපිට හොඳ විදිහට කියන්නේ හොඳ දැනට තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් විදිහට ඒක පාවිච්චි කරගන්න පුළුවන්. ලංකාවේ අනිත් හොඳ බ්‍රෑන්ඩ් නම් මම දන්න තරමින් හොයාගන්න විදිහක් නැහැ. මොබයිල් වලට ගහන්න පුළුවන් ඒවා තියෙනවා නම් තැන්ට රෙකමන්ඩ් කරන් යන්න. මොකද ඒක අපිට ඉස්සරහට රිව් වලටම ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔය විදිහට ස්ටෑන්ඩ් එකක් අපිට හම්බ වෙනවා. පොඩි ස්ටෑන්ඩ් එකක් ට්‍රයිපෝඩ් එකක් වගේ පොඩි එකක් හම්බ වෙනවා. ෆෝන් එක අපේ ලෙන්ස් එක හෝ මොබයිල් එක කනෙක්ට් කරලා තියෙන ස්ටෑන්ඩ් එක මේ හයි කරලා තියන්න පුළුවන් විදිහට අපිට තව පොඩි ක්ලිප් එකක් ස්ට්‍රෙච් ක්ලිප් එකක් හම්බ වෙනවා. ඉතින් අපි මුලින්ම බොක්ස් එකේ තියෙන දේවල් ටිකත් බලාගෙන යමු. මේ බොක්ස් එකේ අපිට ටෙලිෆොටෝ ලෙන්ස් එක හම්බ වෙනවා. ඒතර ඕ ෆික්ස්ඩ් රින් එක හම්බ වෙනවා. ඒතර ඔය වගේ අර ස්ට්‍රෙච් ක්ලිප් එක තියෙනවා. රබර් එකක් තියෙනවා. රබර් ෆෙන්ඩර් එකක් තියෙනවා. ඒක අපිට තියෙන්නේ ෆෝන් එකට මේක සෙට් කරන්න නැතුව ලෙන්ස් එකට ඒක Galaxy කළා අපිට අර දුර බලන්න පුළුවන් කන්න තියෙන අර මේ මොනවද ඒවට කියන්නේ ටෙලිෆොන් මොකද අන්න ඒ වගේ එක යූස් කරන්න පුළුවන්. ලෙන්ස් එක දාන්න බෑග් එකක් තියෙනවා. තව ක්ලීනින් ක්ලෝත් එකක් තියෙනවා. තව EVA ගැස්කට් කියලා කැලි ටිකකුත් තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් පේපර් කැලි ටිකක් තියෙනවා. ඔය ටික තමයි අපිට මේ බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ 20x 40x එක. තව තියෙනවා මේක 30x 36x එකක් තියෙනවා. 20x by 40x එකක් තියෙනවා zoom range එක. මම ගත්තේ 20x එකයි 40x කියන ලෙන්ස් එක. මේකේ ඇලුමිනියම් වලින් මේ ලෙන්ස් එක තියෙන හොඳ බරක් තියෙනවා මේ ලෙන්ස් එකේ. ටෙලිෆොටෝ ලෙන්ස් එකක් කුරුල්ලෝ එකෙන් මේක ගොඩක්ම වැදගත් වෙනවා. ගොඩක් ලොකු ලෙන්ස් එකක් ගන්න ලොකු කැමරාවක් ගන්න සල්ලි නැති කෙනෙක්ට ලොකු මුදලක් වියදම් කරලා ලෙන්ස් එකක් ගන්න බැරි කෙනෙක්ට මේ වගේ මොබයිල් ලෙන්ස් එකක් යූස් කරලා යම් තාක් දුරකට හොඳට ෆොටෝ එකක් වීඩියෝ එකක් ඔය සෝෂල් මීඩියා වලට දාන්න පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් කරගන්න ෆොටෝස් ටිකක් ගහගන්න යූස් කරන්න පුළුවන් යම් තාක් දුරකට හොඳට වැඩක් කරගන්න පුළුවන් ලෙන්ස් එකක් විදිහට මේක අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේකේ දැන් මේක තමයි 14000 ගාන වෙන්නේ. මීට වඩා ගාන වැඩි ඒවත් තියෙනවා. මීට වඩා ගාන අඩු ඒවත් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේක ෆෝන් එකට මවුන්ට් කරා මොන වගේ එකක් තමයි තියෙන්නේ. ඔය පරණ Sony ෆෝන් එකකට මම කනෙක්ට් කරේ. මම වීඩියෝ සැම්පල් ටික උත් ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමයට වෙන්න දාලා තියන්න. යම් තාක් දුරකට මොබයිල් ෆොටෝග්‍රැෆි කරන කෙනෙක්ට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ලොකු ප්‍රොෆෙෂනල් විදියට යන්න ඕනේ නැතුව ඒක ඉස්සරහට බැරිය. ඉතින් දැනට නෝමල් ඔය තියෙන සැම්පල් ටිකක් උතරින් යන්නේ එහාට ওই ටික අපිට නෝමල් වැඩක් කරගන්න මේක යූස් කරන්න පුළුවන්. මේකේ මේ දැන් මේ 14ට ගත්තේ මේක මීට වඩා ගාන අඩුවටත් තියෙනවා. ඔය රේන්ජ් එක අඩු ඒවා සහ ඔය තියෙන පොඩි ඇක්සසරිස් අඩු කෑලි එහෙම කෑලි අඩුවෙන් එන කෑලි ලෙන්ස් තියෙනවා. ඊට වඩා ගාන වැඩි ලෙන්ස් උත් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ. මැක්‍රෝ ලෙන්ස් කියලා වෙනම එකක් එනවා. ආයෙත් මේ බ්‍රෑන්ඩ් එකේ ඒක නම් පොඩ්ඩක් හොඳ සුපිරි එකක්. ඒක අපිට හොඳ මැක්‍රෝ ෂොට්ස් ටිකක් යම් තාක් දුරකට හොඳ මැක්‍රෝ ෂොට්ස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් මේ ගන්න වීඩියෝස් මේ පෙන්වන සාම්පල් වීඩියෝස් උපරිම මේ දැන් මේ පෙන්වන එක උනත් සෑහෙන මීටර් 20කට වගේ දුරකට හයිට් එහා තියෙන දුරක තියෙන ගහක් තමයි ওই විදිහට ගත්තේ. ඉතින් අර පොඩ්ඩක් හෙල්ලෙනවා මම අතේ තියලා වීඩියෝස් කරේ. ඔයාලා මේක ට්‍රයිපෝඩ් එක වගේ තියලා වීඩියෝ කරොත් මේ වගේ හෙල්ලෙන්නේ නැතුව වීඩියෝස් ටික කරගන්න පුළුවන්. ඒ එඩිට් එකේදී කලර්ස් එහෙම කරලා ලස්සනට මේ වීඩියෝ ක්ලිප් ටික ගන්න පුළුවන්. ඉතින් මේ පේන කුරුල්ලත් උඩරිම මීටර් 20කට එහා තිබ්බ ගහක ගත්ත ෂොට් එකක්. පොඩ්ඩක් අර එච්චර දුර ඈතේව ගොඩක් ලොකු ක්වොලිටියට ගන්න බෑ. මේ ළඟ මට්ටමේ සාමාන්‍ය මීටර් 10 15ක වගේ දුරක තියෙන මීටර් 10ක වගේ දුරක තියෙන දෙයක් අපිට පොඩ්ඩක් හොඳ ක්වොලිටි එකට මේකේ අරගෙන මේ හැකියාවක් තියෙනවා. මේ හෙල්ලෙන්නේ පොඩ්ඩක් අර ට්‍රයිපෝඩ් එක නැතුව අතේ තියලා මේ ෆොටෝස් ටික ගත්තේ වීඩියෝස් ටික ගත්තේ ඒකයි. ඉතින් ඔය වගේ දේවල් ටික තමයි මේක ගොඩාක් ලොකුවට රිව්යු කරන්න එහෙම ගොඩාක් ලොකුවට වීඩියෝ එක දිගට අදින්න අවශ්‍යතාවයක් නැහැ. ඔය තියෙන ඇක්සසරිස් ටික තියෙනවා සහ ඔය විදිහට අපිට හොඳ ක්වොලිටි එකකින් තියෙන සාමාන්‍යයෙන් ඔයගේ ෆෝන් එකේ කැම් එකේ ක්වොලිටියට පොඩ්ඩක් ඉතින් එහෙම හේවෙනවා. කර මේ ලෙන්ස් එක ගහලා ගද්දි චුට්ටක් එහෙම හේවෙන විදිහට වැඩක් කරගන්න පුළුවන් හොඳ ලෙන්ස් එකක් විදිහට මේ ලෙන්ස් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි මේක පාවිච්චි කරන කවුරු ඉන්නවද අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලා අදහස් අනිවාර්යෙන් වැදගත්. එහෙනම් channel එක subscribe කරන්න අපි ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.